සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ Windows 7 operating system එක කොහොමද reactivate කරගන්නේ කියලා. ඔයගොල්ලන් දකින්න ලැබෙන ඇති මම දැනට install කරලා තියෙන Windows 7 copy එක genuine වෙලා නැහැ. දැන් activate වෙලා නැහැ කියලා තමයි පෙන්නන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම මම මේක key එක enter කරගන්නවා. එතන මේ විදිහට අපිට එන dialog box එකේ මම මේ key එක type කරගන්නවා. type කරලා අපි next කරගත්තාට පස්සේ අපෙන් යම්කිසි වෙලාවක් ඉල්ලනවා මේක කී එක valid ද කියලා බලන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන progress එකක් යනවා. මේ progress එක 100% ගියාට පස්සේ තමයි අපේ activation එක successful වෙන්නේ. ඉතින් අපි ඒ වෙලාව වෙනකම් පොඩ්ඩක් බලන් ඉන්න වෙනවා. මෙතෙන්දී ඔයගොල්ලන්ට කියන්න ඕන මෙතෙන්දී ඔයගොල්ලෝ ලබා දෙන්න ඕන Windows 7 වල ඔරිජිනල් ප්‍රොඩක්ට් කීයක් නැතුව හොයාගත්ත ප්‍රොඩක්ට් කී දුන්නා කියලා ඔයගොල්ලන්ට මේ ඇක්ටිවේෂන් එක කරගන්න එක ඒ තරම් පහසු වෙන්නේ නැහැ. මොකද මේ process එකේදී check කරන්නේ මේ operating system එකට අදාළ දැන් මම install කරලා තියෙන Windows 7 ultimate copy එක. මේකට අදාළ key එක තමයි ලබා දීමක් කරන්න ඕනේ. අපේ process එක successful වෙන ලං වෙලා තියෙන්නේ. ඔව් යාළුවනේ ඔයාලට දැන් පේනවා ඇති මගේ copy එක activation successful කියලා පෙන්නනවා. දැන් ඔයාලට පේන්නේ නැති මෙතන desktop එකේ තිබ්බ watermark එක remove වුණා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට පුළුවන් Windows 7 genuine key එකක් use කරලා Windows 7 copy එක activate කරගන්න. මෙතෙන් ඔයගොල්ලන්ට තව එකක් කියන්න ඕන අපි මේ genuine copies use කරනකොට අපිට ලොකු advantage එකක් තියෙනවා. අපිට Microsoft Corporation එකෙන් ගොඩක් softwares අපිට free download කරගන්න පුළුවන් genuine usersලා විදියට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදියට activation එක කරගන්න. මම හිතනවා මම අද කර පැහැදිලි කිරීම ඔයගොල්ලන් ප්‍රමාණවත් වෙන්න කියලා. තවත් දවසක අලුත් දෙයකින් හම්බ වෙමු.